ඔයාගෙත් පරණ තෙල් QR එක නැති වෙලාද? එහෙනම් අපි බලමු විනාඩියකටත් වඩා අඩු කාලෙකින් ඔයාගේ QR එක ගන්නෙ කොහොමද කියලා. ඔයා මුලින්ම fuel.gov.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මෙතන ඔයාලට languages category තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනියට බලා ගන්න පුළුවන් English, දෙවෙනියට සිංහල, තුන්වෙනියට Tamil. ඉතින් මම නම් මෙතන Englishම තමයි use කරන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා vehicle registration කියලායි, vehicle login කියලායි එකකුයි. ඔයා vehicle registration එකට ගියොත් ඔයාගේ අලුතෙන් වාහනයක QR එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම නම් දැන් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අද මම කතා කරන්නේ ඔයාගේ පරණ QR එක ගන්න විදිය ගැන. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන vehicle login කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන mobile number එක type කරන්න එනවා. ඉතින් මෙතන ඔයා type කරගන්න ඕනේ ඔයා කලින් QR code එක ක්‍රියේට් කරගන්න දීපු ඔයාගේ mobile number එක. එහෙම නැති වුණොත් ඔයාලට මේ OTP එක send වෙන්නේ නැහැ. මම දැන් මේ විදිහට මගේ number එක type කරගන්නවා. දැන් මෙතන send OTP කියන එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන OTP එක type කරන්න එනවා. දැන් notification එකකින් ඔයාට ඔයාගේ OTP එක එනවා. මම මේක මේ විදිහට copy කරගෙන මම මේ විදිහට මේ OTP එක මෙතන type කරගන්නවා. දැන් මෙතන login කියන එක click කරන්න. ඉතින් දැන් ඔයාට ඔයාගේ QR code එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ QR එක ඊට පස්සේ use කරන්න. ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification all කියන බටන් එක press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new video එකකින් Kavinda Technique YouTube channel එකෙන්. Cover the ek babble in the vibe. Kavinda Technique in the balana. Now what the